කොළඹ නුගේගොඩ කිට්ටුව තියෙනවානේ දෙල් කඳ කියලා දන්නවත් ඇති සමහරවුන් දන්නේ නැති උන් ඇති. දැන් මේක ගාල්ලට උගන්වන එක තමයි අමාරුම වැඩේ දැන්. උන් කොහොමද දෙල් කඳ දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා ටිකක් හරි නුගේගොඩ දෙල් කඳ කිව්වම දන්නවා. උන් නුගේගොඩ දන්නෙත් නැති වෙන්න ඉඩ තියෙනවා ගාල්ලේ උන්. දැන් හෙට උගන්වන විදිහ වෙනම ක්‍රමයක් හිතා ගන්න වෙනවා. කොහොමද මේ දෙල් කඳ තිබ්බ කරත්තයක්. ඒක තාමත් තියෙනවලු. ඒකේ කෑම දැන් වහන යලු. හරි. මම මේ ඊයේ පෙරේද ෆොටෝ එකක් දැක්ක ගෲප් එකේ ළමයින්ම කතා කරපු එකක්. සෙනසුරාදා පන්තිත් කිව්වනේ. මේ නුගේගොඩේ උන් දන්නවා ඒක. ඒ දෙල් කඳ කරත්තේ මේ ඒක දැන් එහෙම ඉස්සර තිබ්බ සීන් එක නෑ. ඒක දැන් ඒක අර කොවිඩ් එක වෙහිලා ගිහිල්ලා දැන් ආයෙ තියනවලු කොහොම හරි. මං හිතුවේ නෑ කියලා. මොකද තියනවා සැමන් රොටියක් එහෙම මේ කාලේ මාර රහයි. හරිද? පන්ති ගිහිල්ලා ඉවර වෙලා එනකොට අර තියනවනේ වෙනම කල්චර් එකක්. මේ නුගේගොඩ සාමාන්‍යයෙන් පන්ති හවස 6 7 වෙනකන් පන්ති තියනවා. කම්පහ සාමාන්‍යයෙන් 5:00 පස්සේ බස් නැති වෙනවනේ. ඒ එහෙම නෑ. හරිද? ඒ බස් තියෙන. කොහොම හරි මේ 6ට 7ට විතර පන්ති ඉවර වෙලා එනකොට උතන කරත්තේ තියෙනවා. කරත්තෙන් මොන හරි අර කාලා තමයි යන්නේ. හැදිලා තියෙන විදිහක්. ඒක ගොඩක් එවුන් කරන වැඩක්. ඒක එහෙම ඒක නිකන් කල්ට් එකක් වෙලා තියෙන. ඒක හැදිලා තියෙන ක්‍රමයක් වෙලා. ඕකේ තියෙනවා මේ අර පෙට්‍රල් ලාම්පු කියලා වගේ හැබැයි වෙන ලාම්පුවක් තියෙනවා. ඒක මාර මේ ලස්සන කහ පාටක් තියෙන මේ ලාම්පුවක්. ඒක මේ මුල් කාලේ එහෙම දකිනකොට ලස්සන ලාම්පුවක් විතර. නමුත් පසු කාලීනව හොයාගන්න ඕක සෝඩියම් වාෂ්ප ලාම්පුවක් කියලා. ඒක දැකපු එකෙක් නම් උට සෝඩියම්ගේ පහන්සුලි පරීක්ෂාව කහ පාටයි කියලා අමතක වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඒක දැකලා නැහැ. මං කියන්නේ පුළුවන් නම් මවා ගන්න දේල් කඳ තියෙනවා, හන්දියක් තියෙනවා, හන්දියේ කරත්තයක් තියෙනවා, කරත්තේ කහ පාට ලාම්පුවක් තියෙනවා. අපි එකෙන් කනවා. ඒකෙන් කන්න ඒ කාලේ නම් රහයි දැන් කැමරා රහ නෑලු ඒකේ. ඒකේ කොහොමද තියෙනවා කහ පාට ලාම්පුවක් සෝඩියම් පහන්සුලි පරීක්ෂාවට කහ පාටයි. හරි. අද අපිට නම් ඒක මතක තියාගන්න එකේ 아무තු එකක් තිබ්බේ නෑ. ඔයාලත් පුළුවන් නම් ඒකෙන්ම ගේමක් ගහගන්න බලන්න. හරි. එතකොට සෝඩියමුත් දන්නවා කහ පාට. කැල්සියම් මොකද්ද? Several months later. කරත්තේ සෝඩියම් ලාම්පුව ගැන මම ඉනෝගනික් උගන්වනකොට කිව්වලු මේ ඒ ගැන කතාවක් කියන්නම් කියලා අන්තිම දවසේ කියන්නම් කියලා කිව්වලු. එහෙම කියන්න ඇති මට මතකයි. එහෙම කිව්ව කතාවක් මට මතක නෑ. නුගේගොඩ කිව්වද කියලා. කතාව දෙල්කන්ද එහෙම කරත්තයක් තිබ්බේ නෑ. ඒක බොරුවක්. හරි. කතාව. ඒක සෝඩියම්ගේ පහන්සිරු පරීක්ෂාව මතක තියාගන්න හදපු ලොකු බොරුවක් අවුරුදු 2-3 ගිනම් මං කියනවා. එම සෝඩියම් ලාම්පු කරත්වල තියෙන්නේ නෑ බං පිස්සුද? මේ සෝඩියම් ලාම්පු කොහෙද මේක හන්දිය කරත්වල තියෙන්නේ? සෝඩියම් ලාම්පු කියන්නේ එහෙම තියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මේ පෙට්‍රල් ලාම්පුවක් තිබ්බා කහ පාට එකක්. ඒක බොරුවක්. හරිද? ඒ තව ඒ වගේ ගොඩක් බොරු ඇති කියපු. මේ ඒව වැටෙන්නේ නෑ. අපාය යන සීන් එකට එන්නේ නෑ ඒ බොරු. හරිද? සම්‍යක් ප්‍රයෝගද මොකක්ද එකට වැටෙන්නේ?